Hello guys, welcome back. ඉතින් guys මම අද ඔයාලට කියන්න දෙන්න යන්නේ Google Gemini එක විතර use කරලා ඔයා බලන YouTube වීඩියෝ එකක් Facebook වීඩියෝ එකක් හරි ඕන වීඩියෝ එකක් කෙටි කරලා සාරාංශයක් ගන්න කොහොමද කියලා summary එකක් ගන්න කොහොමද කියලා කරුණු දෙක තුන summary එකක් ඔයාගේ වීඩියෝ එක පැය දෙකක් වේවා පැය 12ක් වේවා ඕන වීඩියෝ එකක් මේ විදිහට ගන්න පුළුවන්. හරිද? ඔයාගේ විනාඩි 10ක වීඩියෝ එකක් වුණත් මේක summary එක ගන්න පුළුවන්. ඉතින් guys වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් guys මේ වීඩියෝ skip කරන්න එපා කියලා මතක් කරනවා. මේක පට්ටම ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක්. ඉතින් guys දිගටම බලාගෙන යන්න. ඉතින් guys ඉස්සරහම කරන්න ඕනේ ඔයාගේ browser එක open කරගන්න ඕනේ. මම මේ Chrome browser එක open කරගන්නවා. ඊට පස්සේ ඔයා open කරගත්ත ඒ Chrome browser එක නම් ඔයාට මේ පැත්තිං ඒකට sign in වෙලා තියෙනවා පෙන්වනවා Google Apps කියලා මේ පොඩි icon එක. ඊට පස්සේ ඒකේ තියෙනවා Gemini කියලා. මේ Gemini එකෙන් තමයි මේක කරන්න යන්නේ. ඒකින්ද Gemini එක open කරගන්න. ඔයා කැමති නම් ඔයාලට ChatGPT එක open කරගන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. Gemini එකට මේක මම recommend කරන්නේ Gemini එක open කරගන්න කියලා. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් ඉන්නවා. වෙන browser එකකින් යනවනම් මෙන්න මෙතන sign in වෙන්න කියලා වැටෙන්නේ. නැත්නම් ඔය කලින් sign in වෙලා තියෙනවනේ ඒක ප්‍රශ්නයක් නෑ ඔයාලට. මේ වගේ account profile මේ picture එකක් වැටෙන්නේ නැතුව. ඉතින් ඔයාලට ඒකේ අවාසිය තියෙන්නේ ඔයා කරන වැඩ මේකේ save වෙලා තියෙන්නේ මේ වගේ. හරිද? ඒක තමයි ඒකේ අවාසිය. නැත්නම් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ guys ඔයා බලන වීඩියෝ එක තියෙනවා. දැන් මම YouTube එකෙන් වීඩියෝ එකක් තෝරගන්නවා. මම example එකක් විදිහට වීඩියෝ එකක් ගන්නවා. මං මේ වීඩියෝ එක ගන්නවා. හරිද? මෙයාගේ වීඩියෝ එක ගන්නවා. අරන් ඔයා අනිවාර්යෙන් මේ වගේ ඉස්සරහට ඇඩ් එකක් තියෙනවනම් ඒ ඇඩ් එක ස්කිප් කරන්න ඕනේ. නැත්නම් ඔයාලට මේ link එක හරියට එන්නේ. ඊට පස්සේ මං මේ වීඩියෝ එක පෝස් කරගෙන ඊට පස්සේ මේක උඩ ඩබල් ක්ලික් කරනවා. ඊට පස්සේ ක්ලික් කරලා මේක all select කරනවා. මම CTRL එකයි ඒ ඔකට ප්‍රෙස් කරලා all select කරලා මේ copy මේ link එක copy කරගන්න ඕනේ. කොහොම හරි හරිද? මම මෙහෙම right click කරලා copy කරගන්නවා. copy කරගෙන මේකට ගිහලා මේක paste කරගන්න ඕනේ. මම මෙහෙම වෙලා paste කරනවා. ඊට පස්සේ කරලා ඔයා මේක උඩින් කමා දෙකක් දාගන්න ඕනේ. මම මේ වගේ කමා දෙකක් දාගන්නවා. ඊට මෙහෙම කමා දෙකක් දාලා දැන් ඔයාට මේකෙන් වෙන්න ඕනේ කියන්න. ඔයා සරලවම කියන්න. මම මනුස්සයෙක් කියන වගේ කියන්න. හරිද? මේක සාමාන්‍ය WhatsApp message ඔයා type කරන්න ආයේ වගේ මම type කරනවා. මම මේක type කරගත්තා. මේ වීඩියෝ එකේ තියෙන ඒවා සරල කරලා කෙටි කරලා දෙන්න කියලා. ඊට පස්සේ ඔයා මේක මෙහෙම type කරගෙන ඔයාට ඒ කියන්නේ මනුස්සයෙක් කියන වගේ සාමාන්‍ය කියන්න තියෙන. ඊට පස්සේ මේ වගේ නැවතීමේ තිතක් ගන්න. හරිද? ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන් මේක කියන්න ඕනේ මේක සිංහල ෆොන්ට් එකෙන් දෙන්න කියලා. ඉතින් guys මේක කිසිම ඒ කියන්නේ මේ වගේ අර ව්‍යාකරණ ගැටලු තිබ්බට අවුලක් නැහැ. ඒක තේරුම් ගන්න. හරිද? ඊට පස්සේ මේක එන්ටර් දෙන්න තියෙනවා. ඊට පස්සේ ආයෙක YouTube එකේ හොයා ඔයාලට විස්තරය දෙනවා. දැන් ඔයාලට මේ වගේ ආවොත් දැන් මේ කියවන්න අමාරුයිනේ මේ විදිහට කියවන්න අමාරු ඉඳන් මෙහෙම ආවට පස්සේ ඔයා මේක පුළුවන් මේ මෙයාට කියන්න මේක සිංහල ෆොන්ට් එකෙන් දෙන්න කියලා. හරිද? මෙහෙම දෙන්න කිව්වහම දෙනවා. ඊට පස්සේ ඔම් බලන්න. ඊට පස්සේ මේක සිංහලෙන් දෙනවා. ඔයාලට සිංහල අකුරු වලින් මේක ගන්න පුළුවන්. හරිද? ඔයාලට අර එහෙම කියවන්න පුළුවන්. එහෙම කියවන්නත් පුළුවන්. මෙහෙම දෙනකොට ඔයාලට පැහැදිලිව සාමාන්‍ය එක ගන්න පුළුවන්. ඉතින් guys මේ වීඩියෝ එක අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න. දැන් වගේ සිග්නල් මේ ස්පීඩ් එක නෝදා මේක අර ආන්සර් එක ලැබෙන ටයිම් එක මේ තීරණය වෙනවා. ඉතින් වෙන මේක සිංහල අකුරෙන් දැන් ලැබෙනවා. දැන් මේ පොඩි අර සාරාංශයක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයා අර ඉතිහාස ඉගෙන ගන්නවා නම් ඒ වගේ පොඩි මාතෘකා වලට කඩලා තමයි තියෙන්නේ. ඒ වගේ දැන් මේක ඔයාලට වචන ගානකට සීමා කරන්න පුළුවන්. හරිද? ඔයා රචනාවල් ලියනවා වගේ දැන් මෙයාට ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ඔයාලට මේක YouTube එකේ විතරක් නෙවෙයි ඔයා TikTok එකේ Facebook එකේ එහෙම ඕන ලින්ක් එකක් මෙහෙම ගිහලා ඕන ලින්ක් එකක් ඔය කරලා ඩබල් ක්ලික් කරලා ඊට පස්සේ ඒක සිලෙක්ට් කරලා එහෙම ගන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට මේක දැන් ඔයා ඩොකියුමන්ට් එකක් මේ වගේ ගන්නවා කියමු.
දැන් මං විකිපීඩියා මේ ඩොකියුමන්ට් එකක් යම් පෙන්වනවා හරිද ශ්‍රී ලංකාවේ මම මෙහෙම විකිපීඩියා නෝට් එකක් ගන්නවා දැන් පේනවා මේක තනිකර ඉංග්‍රීසියෙන් තියෙන්නේ හරිද දැන් ඔයාලට මේක සිංහලෙන් ගන්න ඕන නම් මෙහෙම ගියා වැඩි දෙයක් කරන්න දෙන්නේ නැහැ මේ සර්ච් බාර් එකේ ඒ ලින්ක් එක කොපි කරගත්තා ඩබල් ක්ලික් කරලා ඊට පස්සේ මෙහෙම කොපි කරගත්තා ඊට පස්සේ මේ කොපි කරගෙන Gemini එකට ගිහිල්ලා මේ පේස්ට් කරන්න තියෙන්නේ ඊට කරලා ඔයා මේක ස්පේස් දෙකක් තුනක් තියලා ඊට පස්සේ ඔයා කියන්න ඕනේ ඔයාට ඕන දේ හරිද මං කියනවා මේක සිංහලෙන් මේ සාරාංශයක් විදිහට දෙන්න කියලා ඔව් මං කියනවා සාමාන්‍යව WhatsApp message type කරන විදිහට type කරන්න තියෙන්නේ ඉතින් guys ඔයාලට මේ කෙටි කරලා ඕන නැත්නම් මේකේ සම්පූර්ණ විස්තරය ඕන නම් ඔයාලට තියෙන මේකේ විස්තරය මට සාමාන්‍යයෙන් දෙන්න කියන්නේ මේක විස්තරය දෙන්න කියවම එයා දෙනවා හරිද මේ මං කෙටි කරලා නැතුව මේක විස්තරය දෙන්න කියන සාමාන්‍යයෙන් මං කෙටි කරලාම දෙන්න නැත්නම් මේක සෑහෙන විස්තරයක් තියෙනවා ඒක කියවන්න ගියොත් අය ඒකින්ද මං කෙටි කරලා දෙන්න කියනවා ඕන් දැන් එයා ඒක සර්ච් කරලා ඔයාලට ආන්සර් එක දෙයි ඉතින් guys ඔයාලට පේනවා මේකේ මේ ආන්සර් එක මෙන් දුන්නා මේ ඒ මාතෘකාවට කල්ලා තියෙන මේ නිල නාමය පිහිටීම අනම්මන ඔක්කොම මාතෘකාවට කල්ලා මෙයා සුපිරියටම දෙනවා මේ එයා ප්‍රශ්නයක් අහලා දෙනවා වැඩි උද්දුර විස්තර සඳහා මුල් විකිපීඩියා පිටුව පරිශීලනය කර හැකි කියලා එහෙනම් පොඩි උපදේශයක් දෙනවා ඔයාලට මේකේ ආයේ ප්‍රශ්න අහන්නත් පුළුවන් මේකේ කියන්නේ ඉතිහාසය ගැන විතරක් අහන්න පුළුවන් මේ ඉතිහාසය කියලා ඒ මාතෘකාවක් තියෙන අය ආගම ගැන අහන්න පුළුවන් එහෙම ඕන දෙයක් ගැන අහන්න පුළුවන් හරිද ඊට පස්සේ එහෙම තමයි ඉතින් මේක ගන්න දැන් ඉස්කෝලේ ළමයින්ට මේ ගොඩක් කරගත්තේ දැන් ඔයාලට පාඩමක් ෂෝට් නෝට් ගහගෙන එන්න කිව්වොත් ඒක උනත් ඔයාලට මේක කරගන්න පුළුවන් දැන් ඔයාලට පාඩමේ ලින්ක් එක දුන්නා මේක කරගන්න තියෙන්නේ දැන් මේ පාඩම ෂෝට් නෝට් කරලා දෙන්න කියලා එහෙම ඕන එකක් කරගන්න පුළුවන් ඉතින් guys මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ඉතින් guys මේ වීඩියෝ කොහොමද නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝ දාන්න දී යාළුවෝ ඉන්නවනම් එයාලට ෂෙයා පාරක් දාන්න ඉතින් guys මේ වගේ වීඩියෝ මම අනිවාර්යෙන් එක දිගටම දානවා මේ Gemini එකෙන් කරන්න පුළුවන් වැඩ තව ගොඩක් තියෙනවා මේ එක වැඩක් විතරයි යාන් ඒ වගේ වීඩියෝ මම සෑහෙන දානවා ඉතින් guys ඒකින්ද මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා bell icon එක දාලා තියාගන්න මම දාන වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඉතින් guys මේ වීඩියෝ කොහොමද අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න එහෙනම් guys ජය වේවා